ඔයා දන්නවද ලෝකෙ තියෙන ලාභදායකම බිස්නස් එක මොකක්ද කියලා? ආයුධ විකුණන එක නෙවෙයි. මත්ද්‍රව්‍ය විකුණන එකක් නෙවෙයි. ඒ තමයි ඔබව. ඔව්. ඔබව ජීවිත කාලෙම ලෙඩෙක් විදිහට තියාගන්න එක. හිතන්න ලෙඩක් එකපාරෙන් හොඳ කරනවට වඩා ඒ ලෙඩේ හැමදාම පාලනය කර ඉන්න එක ඖෂධ සමාගම් වලට කොච්චර ලාභද? අද මම මේ හෙළි කරන්න යන්නේ අපි කවුරුත් කතා කරන්න බය හැබැයි අපි හැමෝම අහුවෙලා ඉන්න දැවැන්තම උගුලක් ගැන. අද මේ වීඩියෝ සම්පූර්ණයෙන් බැලුවට පස්සේ ඔයා ඊළඟ වතාවේ ෆාමසියට යද්දී අනිවාර්යයෙන්ම දෙපාරක් හිතාවි. ආයිබෝන් හැමෝටම. අපි කවුරුත් කැමති නෑ ලෙඩ වෙන්න. ඒක සාමාන්‍ය දෙයක්. පොඩි උණක් හෙම්බිරිස්සාවක් හැදුනත් අපි ඉක්මනට දුවන්නේ ඩොක්ටර් කෙනෙක් ගාවට. බෙහෙත් ටිකක් බොනවා. දවස් දෙකෙන් සනීප වෙනවා. ඒක හරිම සරලයි. ඒත් ඔයා කවදා හරි කල්පනා කරලා තියෙනවද සමහර ලෙඩ තියෙනවා කවදාවත් සනීප වෙන්නේ නැති. ප්‍රෙෂර්, ඩයබටිස්, කොලෙස්ටරෝල්. ඇයි මේවට එකපාරින් හොඳ වෙන බෙහෙතක් තවම හොයාගෙන නැත්තේ? අද අපි කතා කරන්න යන්නේ අන්නේ ඖෂධ මාෆියාව හෙවත් ෆාම මාෆියා ගැන. හිතන්නකෝ ඔයා Netflix, Spotify හරි ලංකාවේ ඩයලොග් view වගේ ඇප් එකක් පාවිච්චි කරනවා කියලා. ඔයා මාසිකව ඒකට ගාණක් ගෙවනවා නේද? ඒකට අපි කියන්නේ සබ්ස්ක්‍රිප්ෂන් එකක් කියලා. ඔයා ගෙවනකම් ඔයාට ෆිල්ම් බලන්න පුළුවන්. අන්න ඒ වගේම තමයි ලෝකේ තියෙන දැවැන්තම ඖෂධ සමාගම් වල බිස්නස් මොඩල් එක. ලෙඩෙක් එකපාරින් සනීප කළොත් ඒ ලෙඩාව ඒ කම්පැනියට සදහටම නැති වෙනවා. ඒ කියන්නේ එක කස්ටමර් කෙනෙක් නැති වෙනවා. හිතන්න දියවැඩියාව මුලින් උපුටා දාන බෙහෙතක් හෙට උදේ හොයාගත්ත කියලා. එදාට ලෝකෙ පුරාම ඉන්සිලින් සහ දියවැඩියාව පෙති හදන කම්පැනි වලට මොකද වෙන්නේ? ඒගොල්ලන්ට කම්පැනි වහලා ගෙදර යන්නයි වෙන්නේ. ඒ නිසා එයාලට ලාභදායක වෙන්නේ ලෙඩේ සුව කරන එක නෙවෙයි, ලෙඩේ පාලනය කරන එක. එතකොට ඔයා මැරෙනකම්ම එයාලගේ මාසික පාරිභෝගිකයෙක්. ඔයා හැම මාසෙම පඩි ගත්ත ගමන් ෆාමසියට ගිහින් රුපියල් 10-15000ක බෙහෙත් ගන්නවා. කම්පැනියේ ලාභය දිගටම තියෙනවා. හැබැයි මේ කම්පැනි ඇත්තටම බෙහෙත් හොයාගෙන ඒවා හංගගෙන ඉන්නවද? ඒ කතාවේ ඇත්ත නැත්ත මම ඊළඟට කියන්නම්. ඒක ඇහුවම ඔයාට තේරෙයි මේ ගේම් එක කොච්චර දුරට යනවද කියලා. ගොඩක් අය හිතන්නේ ඖෂධ කම්පැනි වල සේප්පු වල පිළිකාවලට දියවැඩියාවට හොඳ කරන බෙහෙත් හංගගෙන ඉන්නවා කියලා. ඇත්තට මෙහෙම චිත්‍රපටිවල වගේ බෙහෙත් හංගගෙන ඉන්නවා කියලා මම කියන්නේ නැහැ. හැබැයි ඊට වඩා දරුණු දෙයක් මෙතන වෙනවා. මේ ලෝකේ අලුත් බෙහෙත් හොයාගන්න කරන පර්යේෂණ වලට කෝටි ගණන් සල්ලි යොදවන්නේ මේ ලොකු ඖෂධ සමාගම් වලින්මයි. එයාලා රිසර්ච් වලට සල්ලි දෙන්නේ සදාකාලිකවම බොන්න ඕන බෙහෙත් හොයාගන්න මිසක් එකපාරින් හොඳ කරන බෙහෙත් හොයාගන්න නෙවෙයි. 2018 අවුරුද්දේ ගෝල්ඩ්මන් සැක්ස් කියන ලෝක ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයෙන් බයෝටෙක් කම්පැනි වලට නිකුත් කරපු වාර්තාවක කෙලින්ම ප්‍රශ්නයක් අහලා තිබුණා. ඒ ප්‍රශ්නය තමයි is curing patients a sustainable business model? ඒ කියන්නේ ලෙඩ්ඩු සනීප කරන එක තිරසාර ව්‍යාපාරයක්ද කියලා. උත්තරේ නැහැ කියන එක තමයි. බලන්න සල්ලි වලට මිනිස්සුන්ගේ ජීවිතය යට වෙන හැටි. එයාලා ආයෝජනය කරන්නේ රෝග ලක්ෂණ යටපත් කරන බෙහෙත් වලට විතරයි. මේක දැනගත්තම තරහ යන්නේ නැද්ද? හැබැයි ඊළඟට මම කියන්න යන දේ ඇහුවොත් ඔයාට මීට වඩා තරහයි. ඒ තමයි ලෙඩක් නැති ඔයාවත් ලෙඩෙක් කරන විදිහ. අපි යමු ලංකාවේ සාමාන්‍ය පවුලකට. තාත්තට වයස 45යි. නිකමට වගේ මෙඩිකල් චෙකප් එකක් කරලා බ්ලඩ් රිපෝට් එකක් ගත්තා. කොලෙස්ටරෝල් වගේ පොඩ්ඩක් වැඩි. ඉස්සර නම් මේක සාමාන්‍ය දෙයක්. වයසට යද්දි ශරීරයේ වෙනස්කම් වෙනවා. හැබැයි දැන් රිපෝට් එක අරන් ගිය ගමන් කියන්නේ අම්මෝ කොලෙස්ටරෝල් ගොඩක් වැඩි. ඔයාට heart attack එකක් එයි. අද ඉඳන් මේ ස්ටැටින් පෙත්ත ජීවිත කාලෙම බොන්න කියලා. මේක තමයි මාෆියාවේ අලුත්ම සෙල්ලම. ලෙඩක් නැති මිනිස්සුන්වත් ලෙඩ්ඩු කරනවා. කොහොමද දන්නවද? වෛද්‍ය විද්‍යාවේ තියෙන සාමාන්‍ය අංගයන් ටික ටික පල්ලෙහාට ගේනවා. ඉස්සර ප්‍රෙෂර් 140ට 90 තිබ්බම ඒක සාමාන්‍යයි කිව්වා. දැන් ඒක 130ට 80 වෙන්න බැහැලා. සමහරු 120ට 80 යන අගයටත් වඩා අඩු වෙන්න ඕන කියනවා. එතකොට මොකද වෙන්නේ? අලුතෙන් ලෙඩ්ඩු ලක්ෂ ගාණක් එක රැයකින් මාකට් එකට එකතු වෙනවා. මේක හරියට පාරේ ස්පීඩ් ලිමිට් එක එකපාරටම කිලෝමීටර් 100 ඉඳන් 40ට අඩු කරලා පාරේ යන හැමෝටම දඩකොළ ගහනවා වගේ වැඩ. ලෙඩක් තියෙන නිසා නෙවෙයි ඔයා පෙති බොන්නේ. එයාලා අගයන් වෙනස් කරපු නිසායි. මේ වැඩෙන් ලෝකෙ පුරාම නිරෝගී මිනිස්සු මිලියන ගාණක් අද ෆාමසි ගානේ රස්තිය අඩු වෙනවා. හැබැයි මේ බෙහෙත් අපිට ලියලා දෙන්නේ කවුද? අපේම රටේ ඉන්න ඩොක්ටර්ස්ලා නේද? ඇයි ඒගොල්ලෝ මෙහෙම කරන්නේ? දැන් මම කියන්න යන දේ ලංකාවේ ඉන්න සමහර වෛද්‍යවරුන්ට නම් ටිකක් රිදෙයි. හැබැයි කවුරු හරි මේ ඇත්ත කතා කරන්න එපා.
ඔයාලා දැකලා තියෙනවද ප්‍රයිවට් හොස්පිටල් වල ඩොක්ටර්ස්ලාගේ කාමර ගාව ටයි කෝට් දාගත්ත ලොකු බෑග් එල්ලගත්ත මහත්තුරු පොලිමේ ඉන්නවා. ඔව් මෙඩිකල් රෙප්ස්ලා. මේගොල්ලොන්ගේ රස්සාව මොකද්ද? තමන්ගේ කම්පැනි බෙහෙත් ඩොක්ටර් ලවා රෝගීන්ට ලියව ගන්න එක. එකම බෙහෙත වෙනස් නම් වලින් කම්පැනි 10කින් විතර හදනවා. ඔසුසලෙන් ඒකේ ජෙනරික් එක, ඒ කියන්නේ නියම ඖෂධීය නාමය ගත්තොත් රුපියල් 5යි. හැබැයි ඩොක්ටර් ලියලා තියෙන බ්‍රෑන්ඩ් එකම, ඒ කියන්නේ වෙළඳ නාමය ප්‍රයිවට් ෆාමසියෙන් ගත්තොත් රුපියල් 50යි. ඇයි මේ රුපියල් 5 බෙහෙත වෙනුවට රුපියල් 50 බෙහෙතම ලියන්නේ? අන්නේ රුපියල් 45න් තමයි කම්පැනි වල අය මේ ඩොක්ටර්ස්ලට විදේශ සංචාර, අලුත් කාර්, ටීවී, AC අරන් දෙන්නේ. තමන්ගේ ටාගට් එක කවර් කරාම මේ වෛද්‍යවරුන්ට ලොකු තෑගි හම්බෙනවා. මම මේ කියන්නේ ලංකාවේ ඉන්න හැම වෛද්‍යවරයෙක්ම මෙහෙමයි කියලා නෙවෙයි. ඇත්තටම රෝගියා ගැන හිතන ජෙනරික් නමින් බෙහෙත් ලියන දෙවිවරු වගේ ඩොක්ටර්ස්ලාත් අපේ රටේ ඉන්නවා. හැබැයි බහුතරයක් මේ සිස්ටම් එකට අහු වෙලා ඉවරයි. ඔයාගේ අම්මා, තාත්තා අමාරුවෙන් හම්බ කරන සල්ලි වලින් ඖෂධ කම්පැනි කාර්යෝයි ඒකට උදව් කරන පිරිසයි පොහොසත් වෙනවා. මේ මාෆියාවේ තවත් ලොකුම ආයුධයක් තමයි බය. ඔයා ෆාමසියට ගිහින් පෙත්තක් ගන්නේ වාට එක කන්න ආසාවට නෙවෙයි. නොකෑවොත් මැරෙයි කියන බයට. ඩොක්ටර් කියනවා මේ පෙත්ත බිව්වේ නැත්නම් ඔයාට ස්ට්‍රෝක් එකක් ඇවිත් පැත්තක් පණ නැති වෙයි කියලා. බයටම අපි ගෙදර ඇවිත් පෙති ටික ගිලිනවා. ඒ බෙහෙත් වලින් වෙන අතුරු ආබාධ ගැන කවුරුත් කියන්නේ නැහැ. එක බෙහෙතක් බොනවා. ඒකෙන් තව ලෙඩක් හැදෙනවා. ඊට පස්සේ ඒ ලෙඩේට තව බෙහෙතක් බොනවා. අන්තිමට බලද්දි උදේට පෙති 5යි, රැට පෙති 5යි බොන ඇවිදින ෆාමසියක් බවට ඔයාපත් වෙලා. හරි. එහෙනම් ඉංග්‍රීසි බෙහෙත් බොන එක නවත්තලා අපේ සිංහල බෙහෙත් එහෙමත් නැත්නම් අර Facebook එකේ විකුණන්න තියෙන herbal supplements බොමු නේද? මේ මාෆියාවෙන් බේරෙන්න ඒක හොඳම විසඳුමක් නේද? වැරදි. ඔතනක් තියෙන අර මාෆියාවම තමයි. දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එකක් ඇවිත් තිනවා ඉංග්‍රීසි බෙහෙත් වස්ස. ඒවා බොන්න එපා කියලා. ඒ වෙනුවට යාලා ගෙනත් දෙනවා ලස්සන ප්ලාස්ටික් බෝතල් වල දාපු පෙති සහ කොඩු. අපේ මේ ස්වභාවික ගොලි තුන මාසෙට රුපියල් 8000ක් දීලා දිගටම කන්න කියලා තමයි යාලත් කියන්නේ. ඒකත් තවත් එක්තරා විදිහක බිස්නස් එකක් විතරයි. එයාලත් කරන්නේ ආව ලයිෆ් ටයිම් කස්ටමර් කෙනෙක් කරගන්න එකමයි. අන්තිමට බැලුවම ෆාමසියේ තියෙන ඉංග්‍රීසි බෙහෙතත් එකයි, කඩේ තියෙන ඇඟ අඩු කරන කෝපි එකයි, ඇඟ සුදු කරන කරල් ටිකයි ඔක්කොම එකයි. මේ ඔක්කොගෙම අරමුණ වාගේ පර්ස් එක හිස් කරන එක. මේ කතා ඔක්කොම ඇහුවම ඔයාට හිතෙයි එහෙනම් අපි ලෙඩක් හැදුනම බෙහෙත් නොබී මැරෙන්නද කියලා. නැහැ. කිසිසේත්ම නැහැ. අපි මේ සිස්ටම් එක ඇතුලේ ස්මාර්ට් වෙන්න ඕනේ. පළවෙනි දේ ප්‍රශ්න අහන්න බය වෙන්න එපා. ඩොක්ටර් බෙහෙත් ලියද්දී අහන්න ඩොක්ටර් මේ බෙහෙත අත්‍යවශ්‍යද? මේකට බ්‍රෑන්ඩ් නේම් එක නැතුව ජෙනරික් නම ලියලා දෙන්න පුළුවන්ද කියලා. ඔයාගේ ඇඟ, ඔයාගේ සල්ලි. ඔයාට අහන්න 100%ක් අයිතියක් තියෙනවා. ලෙඩේ ගැන ඉන්ටර්නෙට් එකෙන් හරි කියවලා දැනුවත් වෙන්න. දෙවෙනි දේ ප්‍රිවෙන්ෂන්. ඒ කියන්නේ ලෙඩ හැදෙන්න කලින් බේරෙන එක. මේ ඖෂධ මාෆියාවට වැඩියෙන්ම රිදෙන්නේ ඔයා ලෙඩ නොවීම හිටියොත්. කෑම බීම පාලනය කරන එක, සීනි කන එක අඩු කරන එක, දවසට විනාඩි 30ක් ව්‍යායාම කරන එක තරම් ලොකු බෙහෙතක් මේ ලෝකේ තවත් නැහැ. මේ කතා අහද්දි වාට හිතේ මෙයාට පිස්සුද? මේවා කවුද දන්නේ නැත්තේ කියලා. ඒත් ටිකක් කල්පනා කරලා බලන්න. මේ සරල දේවල් ටික අමතක කරලා අපි කෙටි ක්‍රම හොයන්න ගිය නිසා නේද අද මේ කම්පැනි කාරයෝ මාලිගාවල ඉන්නේ කියලා. අපි මේ ලෝකෙට ආවේ බෙහෙත් පිටි ගිල ෆාමසි කාරයෝයි ඖෂධ කම්පැනි පෝසත් කරන්න නෙවෙයි. අපිට හොඳ නිරෝගී නිදහස් ජීවිතයක් ගත කරන්න අයිතියක් තියෙනවා. ඒ අයිතිය මේ මාෆියාවට උදුරා ගන්න දෙන්න එපා. තීරණ ගන්න ඕනේ ඔබයි. ඔබටත් මේ වගේ අත්දැකීම් තියනවාද? අනවශ්‍ය විදිහට බෙහෙත් බොන්න සිද්ධ වෙච්ච අවස්ථා, ෆාමසි වලින් රවට්ටපු අවස්ථා, හිතාමතාම ගණන් වැඩි බෙහෙත් ලියපු ඩොක්ටර්ස් හම්බෙලා තියෙනවද? අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාගේ කමෙන්ට් එක තව අහිංසක මිනිස්සෙක්ගේ ඇස් ඇරෙන්න, සල්ලි ටික ඉතුරු වෙන්න ලොකු හේතුවක් වෙයි. මේ වීඩියෝව එකම එක පුද්ගලයෙක්ගේ හරි ජීවිතේ වෙනස් කරන්න උදව් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා වීඩියෝ එකට ලයික් එකක් දාලා අනිවාර්යයෙන්ම ඔයාගේ යාළුවන්ට, පවුලේ අයට WhatsApp group වලට මේක share කරන්න. මේ වගේ ඇඟට දැනෙන ඇත්ත කතා කරන වීඩියෝ දිගටම බලන්න අපේ channel එක වගේම page එකත් අනිවාර්යයෙන්ම subscribe සහ follow කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් තවත් මේ වගේම වැදගත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. පරිස්සමින් ඉන්න. නිරෝගීව ඉන්න. ජය වේවා.